මම අහනවනේ නෑ මම කිව්වේ මේක පාර්ලිමේන්තුවට දාලා එනකන් අපිට අරින් ක්‍රම වේදන් නැහැ එතකොට මෙහෙම මම කියලා මේක අල්ලන්න කරන්න ඕනේ අපි ගමන යන්න කියන විදිය අපිට යන්න අපි කොහොමද කරලා අපි නවත්තන්න අපි හොඳනේ නිල්දිය පොකුණ වහලා මහ ජරමරයක් වෙලානේ සෝෂල් මීඩියා වල දකින්න ඇති නිල්දිය පොකුණ වහලා තියෙන්නේ මේ කාලෙක ඉඳන් ඊට පස්සේ දැන් ඊයේ පෙරේද මේ වනජීවි නිලධාරීන් පිරිසක් සහ රජයේ නිලධාරීන් පිරිසක් එතන බලන්න ගිහින් එතන උමගෙන් ඇතුළට බැහැලා ජල සාම්පල් ටිකක් ගන්න හදනවා. එතකොට එතන හිටපු ගයිඩ්ලා ගමේ අය එතනට ඇවිල්ලා එන ලොකු කලබලයක් කරලා අන්තිමට මේ පොලිසියත් කැඳවලා තමයි එතන පොඩ්ඩක් සමතේකට පත් කරන්න හිතුවේ. ඉතින් ගොඩක් අය හිතුවේ සෝෂල් මීඩියා වල මේ නිවුස් එක ඇති ගොඩක් අය හිතුවේ පොලිසිය වනජීවික නැත්නම් රජය එකතු වෙලා මෙතනට ටිකට් කඩන්න හදනවා නැත්නම් ටිකට් කඩන්න වෙන කාටරි බාර දෙන්න හදනවා මේකෙන් මේ ගාණක් හොයාගන්න මොකක් හරි වැඩක් තමයි කරන්න යන්නේ කියලා. හැබැයි ඇත්තම කතාව ඊට වැඩිය සෑහෙන වෙනස්. ඔයත් හිතන්නේ නැති මේක මේ ඒක තමයි කතාව කියලා නෑ. ඇත්ත කතාව මේකට සෑහෙන වෙනස්. මේක නිකන් වාණිජ අදහසක් ගැන වාණිජමය දෙයක් කරන්න සල්ලි කරන්න කරපු වැඩක් නෙමෙයි. නිල්දිය පොකුණ කියන්නේ ඇත්තටම මේ කරදකොල්ල පැත්තේ තියෙන අපූර්ව භූගත ජලාශයක්. මේක ඇත්තටම අයිති වෙන්නේ රාවණ ඇල්ල රක්ෂිතයට අභය භූමියට අයත් අතිශය සංවේදී පරිසර පද්ධතියක්. මීටර් 100 ගාණක් කළුවරේ මේකේ ඇතුළට බහින්න ඕනේ. මේක ලේසි ගමනක් නෙමෙයි. ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඇතුළේදී ඔක්සිජන් නැති වෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, ආපහු අතර උඩට එන්න ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. ජීවිතය ගැන උනත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් විදිය ටිකක් කටුක ගමනක්. මේ හැමදේමත් එක්ක කොහොම හරි මේ 2025 දෙසැම්බර් 26 තමයි සුනාමි දවසනේ. එදා මේක සම්පූර්ණයෙන්ම තහනම් කරා කාටවත් ඇතුල් වෙන්න. එතන සම්පූර්ණම සීල් තිබ්බා. මොකද ආරක්ෂිත ක්‍රමවේදයන් නැතුව මේක ඇතුළට මිනිස්සු අරන් යනවා සහ මේ ප්‍රශ්න ටිකක් හින්දා. මොකද මේක ගොඩක් පොළව යටට යන හින්දා සාමාන්‍යයෙන් වෝකි ටෝකි එකක්වත් මේක ඇතුළේ වැඩ කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේකේ මේ ඇත්තම කතාව මේක මේ ගොඩක් සංවේදී පරිසර පද්ධතියක්. පොළව යට තියෙන අතිශය පිරිසිදු ජලයක් සංවේදී පරිසර පද්ධතියක්. අපේ ඇඟේ තියෙන දහඩිය, අපි ගහන කිමිකල්, ඇඟේ ගහන දේවල්, එතනින් හට ප්ලාස්ටික් වගේ දේවල් හින්දා මේ ජලය මේ පරිසර පද්ධතිය විනාශ වෙන්න පුළුවන්. පුංචි ප්ලාස්ටික් කැල්ලක් වුණත් අවුරුදු 100 ගණන් 200 ගණන් මේ ඇතුළේ තියෙන්න පුළුවන්. මේ පරිසර පද්ධතිය විනාශ වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ සීල් තියන්නත් එක්තරා විදිහක හේතුවක් වුණේ. ඉතින් මේ ඊයේ පෙරේද ඇත්තටම මේ නිලධාරීන් ඇවිල්ලා ඇතුළට බැස්සේ මේ විදිහට ජල සාම්පල් ටිකක් අරගත්තේ. මේක තාමත් පිරිසිදුයිද දැන් මේක රිකවර් වෙලා තියෙනවද? මේකේ තත්ත්වය මොකක්ද කියලා බලාගන්න. හැබැයි එතන හිටපු ගයිස්ලා සහ ගමේ අය මේකට සෑහෙන කලබල වුණා. මොකක් හරි ප්‍රශ්නයක් තමයි කියලා. මොකද ත්‍රිරෝදරාද රියදුරුත් මෙතනට ඇවිත් හිටියා. අතරම මේක ඇතුලේ තව කතාවක් තියෙනවා. මොකද දැන් දෙසැම්බර් ඉඳන් ටිකටම මේක වහලා තියෙන්නේ. එතකොට මේ ගමේ අයට ජීවත් වෙන්න තිබුණු ලොකු ආදායම් මාර්ගයක් මේ හින්දා නැති වෙලා තියෙන්නේ. ඒ අයට ලොකු ආදායමක් මේ කාලේ පුරාටම නැති වෙලා තියෙන. මේක පැති දෙකක් තියෙනවා ඇත්තටම. ඇත්තටම රජයෙන් කියලා තියෙන්නේ මේක අඛණ්ඩව වහලා තියන්නේ නැහැ. මේක නැවත ඕපන් කරනවා කියලා. ඉතින් හැබැයි මේක ඕපන් කරන්න නම් මේ මූලික කොන්දේසි ටිකක් තියෙනවා රජයෙන් කිව්ව. ඔබගේ ඇතුලේ කතා කරන්න සංනිවේදන පහසුකම් තියෙන්න ඕනේ. කියන්නේ ඇතුලේ ඉන්න අයට එළියත් එක්ක සංනිවේදනය කරන්න පුළුවන් වෙන්න ඕනි. ආරක්ෂිත හිස් වැසු, සේෆ්ටි හෙල්මට්, කඹ, සේෆ්ටි රෝප්ස් මේ දේවල් හැමදේම තියෙන්න ඕනි ඇතුලට බහිනවනම් කියලා. එහෙම නැතුව නිකන් අතින් අල්ලගෙන පහලට බහින්න එහෙම දෙන්න බෑ කියලා තමයි ඕන් කියන්නේ. මේක මේ රජයට ඇත්තටම ඕනි මේක මේ ටිකට් කඩන සර්කස් එකක් වගේ නිකන් ටිකට් කළා සල්ලි හම්බ කරන තැනක් කරන්න නෙමෙයි. හොඳින් පාලනය කරපු පරිසර සංචාරක කලාපයක් නැත්නම් ඉකෝ ටුරිසම් සෝන් එකක් කරන්න තමයි රජයට ඕනි. හැබැයි මේක ගොඩක් වෙලාවට එහෙම කරාට පස්සේ එක දවසකට මේක ඇතුළට යන්න පුළුවන් ගණන සීමා කරයි අනිවාර්යෙන්ම. ඒතර හිතුමනාපෙට ගිහිල්ලා එතන බලන්න බෑ. කාටවත් නිල්දිය පොකුණ ඇතුළට ගිහිල්ලා නාන්න නම්මනම් කරන්න දෙන්නේ නැති වෙයි. මේ ඒ වගේ ලොකු නීති ටිකක් ඉස්සරහට වැඩි. ඉතින් ඔයත් මොකද හිතන්නේ මේක ගැන? මෙහෙම කරන එක හොඳයිද? අපේ රටේ අතිශයින්ම සංවේදී පරිසර පද්ධතියක් මේ විදිහට බේර ගන්න හදන එක හොඳයිද? එහෙම නැත්නම් ගමේ අයට ගයිඩ්ස්ලාට ඕන විදිහට මේක හිතුමනාපෙට ඕපන් කරලා දාලා මේ පරිසර පද්ධතිය විනාශ වෙන්න දෙනවද? අපි දන්නවනේ සාමාන්‍ය ලංකාවේ ටුරිසම් කරන ගොඩක් තැන්වල මිනිස්සු සංචාරය කරන ගොඩක් සුන්දර පරිසර පද්ධති මේ වෙද්දි විනාශ වෙලා ගිහින් තියෙනවා.
ඉතින් මේකටත් අපි ඒ ඉරණමම අත් වෙන්න දෙනවද නිකන් නිල් දියපොකුණ කහපාට මඩවලක් වගේ කරන්න දෙනවද? ඉතින් ආට මොකද හිතෙන්නේ මේකට? ඇත්තටම මොකක්ද මේ වෙනුවෙන් කරන්න ඕනේ? රජය මේ වෙනුවෙන් කරන දේවල් ගැන ඔයා සතුටුයිද? එහෙම නැත්නම් ගමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන විදියට මේක ආපහු ඕපන් කරලා දෙන්න ඕනේද? ඔයාට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.